තුර්කියේ ගොවියෙකුට අහම්බෙන් හමු වුණු පොළොව කුහරයකින් වර්ග කිලෝමීටර් 445ක් පුරා පොළොව යට ඇතිරුණු සැඟවුණු නගරයක් සොයාගන්නට පුළුවන් වුණා. පොළොව කුහරය තුල මහල් ගණනාවක් යටට නිර්මාණය කර තිබුණු මේ නගරයේ 20000කට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් ජීවත් වෙලා ඉඳලා තිබුණා. පැරණි තුර්කියේ මහා බලවත් රාජ්‍යයන් පැවති කාලේ ඇයි මිනිස්සු පොළොව යට ජීවත් වෙන්න තීරණය කළේ? ප්‍රශ්නය තවත් සංකීර්ණ වෙන්නේ පුරාවිද්‍යාඥයින් විසින් සම්පූර්ණ නගරයම කැණීම් කරලා ලබාගත් තොරතුරු දිහා බැලුවට පස්සේ. මුලින්ම හිතුවේ මේ භූගත නගරය නිර්මාණය කෙරුණේ මීට වසර 3500කට ඉහතදී කියලයි. නමුත් ඒක වැරදි. ලෝකඩ යුගය වගේම ඊටත් පෙර මිනිසා පසු කළ ගල් යුගයේ අවසාන කාල සීමාව. ඒ කියන්නේ මීට වසර 12000කට පෙර තමයි මිනිස්සු මේ නගරය නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ. ඈත අතීතයේ ඉඳන්ම මිනිස්සුන්ට පොළොව මත නිදහසේ ජීවත් වෙන්නට නොදීපු ඒ හේතුව මොකක් වෙන්න ඇතිද? පොළොව යට ජීවත් වෙන්න තරම් මිනිස්සු බය වුණේ කාටද? තුර්කියේ කැපිඩෝකියාව කියන්නේ ලෝපුරා විද්‍යාඥයින් වගේම සංචාරකයන්ගේ දැඩි ආකර්ෂණයට ලක්වුණු ප්‍රදේශයක්. හේතුව මෙන්න මේ අලංකාර චිමිනියායයි. මේ විදිහේ අසාමාන්‍ය භූවිෂමතාවයක් නිර්මාණය වීමට හේතුව කාලයක් තිස්සේ ගිනිකඳු විදාරණයන්ගෙන් ගලපු ලාවා සැඩසුළං හා වර්ෂාවට කාලයක් තිස්සේ නිරාවරණය වීමයි. 1963 දී මේ කැපිඩෝකියාවේ මධ්‍යයට වන්නට ඇනටෝලියන් තැනිතලාවට යටින් විශාල භූගත නගරයක් සොයා ගන්නවා. මේ විදිහේ විශාල නගරයක් පොළොව යට නිර්මාණය කරන්න පුළුවන් උනේ අර ස්වභාවික චිමිනියාය නිර්මාණය වෙන්නට හේතු වුණු පස් සංයුතිය නිසාමයි. කාලයක් තිස්සේ ගිනිකඳු විදාරණයෙන් ඇති වුණු ලාවා මිශ්‍ර පසේ ජලය සෑහෙන්න අඩු නිසාත් ශක්තිමත්ව එකට බැඳී තිබෙන නිසාත් කඩා වැටීම් නැතිවම පොළොව අභ්‍යන්තරයටම හැරීම සිදු කරන්න පුළුවන්. මේ විදිහට නිර්මාණය වුණු ඉපැරණි භූගත නගරය ඩෙරින් කුයෝ විදිහට අද හඳුන්වනවා. පොළොවේ අභ්‍යන්තරයේ මහල් 7ක් දක්වා ගැඹුරට මේ නගරය දිව යනවා. සමහර මූලාශ්‍රවල මහල් 18ක් පිළිබඳවත් කතා වෙනවා. පොළොව මතු පිට සිට මීටර් 85ක් දක්වා ගැඹුරකට වේදෙන මේ ඩෙරින් කුයෝ නගරයට පිවිසුම් මාර්ග 600ක් පමණ තිබෙනවා කියලා කියනවා. පවුල් සඳහා වෙන් කළ විවිධ ප්‍රමාණයේ කුටි, අශ්වගාල්, සතුන් ඇති කරන ස්ථාන, වයින් නිෂ්පාදනය හා ගබඩා කරන ස්ථාන, මුද්‍රණ කටයුතු කරන ස්ථාන, ආපනශාලා, පාසල් හා දේවස්ථාන පවා මේ භූගත නගරය තුල පවත්වාගෙන ගිහින් තිබෙනවා. නගරයේ භූගත මහල් සියල්ලටම වාතාශ්‍රය සපයන්න පොළොව මතු පිට හා සම්බන්ධ වන කුහර දකින්නට පුළුවන්. ගිනි උදුන් හා ආහාර පිසින ස්ථාන වලින් පිට වෙන දුම් නගරයෙන් පිට කරන්නට වාකවුළු සකස් කර තිබෙනවා. ජලාවශ්‍යතාවය සම්පූර්ණ කරන්නට අභ්‍යන්තරයේ කැණීම් කර සාදාගත් ලිං උපයෝගී වෙලා තිබුණා. සත්වගාල් පිහිටා තිබුණේ ඉහළ මහල් වලයි. ඒ සත්ව අපද්‍රව්‍ය බැහැර කිරීමේ පහසුවටයි. දෙවන මහලේ විශාල පාසලක් දකින්නට පුළුවන්. පහළම මහලේ විශාල ප්‍රදේශයක් පුරා පැතිරුණු දේවස්ථානයක් දකින්නට පුළුවන්. මේ එක් මහල් අතර ප්‍රවිෂ්ඨ වීමට දොරටු, මහල් අතර සංනිවේදනය සඳහා වෙනම සිදුරුත් නිර්මාණය කර තිබුණා. මියගිය මිනිසුන්ගේ දේහ භූගත නගරයෙන් පිටතට ගෙන ගියේ නැහැ. නගරය තුලම වෙන් කරපු කුඩා කුටියක රසායනික ද්‍රව්‍ය යොදා මලසිරුරු දිය කර හැරීමට කටයුතු යොදා තිබුණා. දොරටුත් ගොඩක් බර ගල් වලින් හදපු පෙරලා වසා දමන්න පුළුවන් දොරටු විදිහට සකස් කර තිබුණා. ගොඩක් දොරටු වායුරෝධකව පවතින ආකාරයට පවා ඉහළ ආරක්ෂාවක් සලසා ගැනීමට සකසා තිබුණා. මේ විදිහට තුර්කියේ පොළොව යට සැඟවී තිබූ සොයාගත් ඩෙරින් කුයෝ භූගත නගරයට මෙතරම් ආරක්ෂක විධිවිධාන යොදාගත්තේ ඇයි? මීට වසර 3500කට පෙර ලෝකඩ යුගයේ බලවත්ම රාජධානියක් විදිහට නැගී සිටි හිටයිට්ස් වරුන්ගේ රාජධානිය එක්වරම බිඳ වැටි නැති වී යාමත් මේ භූගත නගරයත් අතර සම්බන්ධතාවයක් තිබෙනවා කියලා සමහර විද්වතුන් මත පළ කරනවා. ඒ කියන්නේ 1920 ඉඳලා අවුරුදු 3500කට ඉස්සෙල්ලා හිටපු හිටයිට්ස් වරුන්ගේ කාල සීමාව දක්වා මේ භූගත නගරය යොදාගත්තේ සතුරු ආක්‍රමණ වලින් ආරක්ෂා වීම සඳහා පමණක් කියලා හිතුවත් මීට අවුරුදු 12000කට ඉස්සෙල්ලා මේ වගේ නගරයක් මිනිසුන්ට අවශ්‍ය වුණේ ඇයි? පර්යේෂකයෙක් හා ගත්කතුවරයෙකු වන ඇන්ඩ්‍රු කොලින්ස් හා ආචාර්ය මාටින් ස්වෙට්මන් පවසන විදිහට මේ භූගත නගරයේ ආරම්භය මිනිසාගේ ගල් යුගයේ අවසාන පරිච්ඡේදයේ දක්වා, ඒ කියන්නේ මීට අවුරුදු 12000කට ඉස්සෙල්ලා කාල සීමාව දක්වා දිව යනවා.
මේ කාලේ යොදාගත් සරල ගල් ආයුධ වලින් මේ භූගත නගරයේ සමහර කොටස් නිර්මාණය කරපු බවට සාක්ෂි ඕනෑ තරම් තියෙනවා. මීට වසර 12000කට පෙර පෘථුවියේ මතු පිටින් පොළොව ඇතුළට ඇවිත් හැංගිලා ඉන්න තරම් මොකද්ද ඒ කාලේ සිද්ධ වුනේ? එක් මතයකට අනුව පෘථුවියේ ගැටුණු විශාල ග්‍රාහකයක් නිසා ඇතිවුණු ස්වභාවික තත්ත්වයක් නිසා පෘථුවියේ කෙටි කාලයක් පුරා පැතිරුණු අයිස් යුගයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අහිතකර පරිසර තත්ත්වයෙන් ආරක්ෂා වෙන්න ඒ කාලේ හිටපු මිනිස්සු මේ භූගත නගරේ නිර්මාණය කරන්නට මුල් පියවර තැබුවා කියලා කියනවා. වසර 12000කට පෙර ඉඳලා ක්‍රිස්තු වර්ෂ 1920 ග්‍රීක තුර්කි යුද්ධය දක්වාම මිනිස්සු මේ ඩෙරින්කියෝ භූගත නගරය පරිහරණය කළා. තුර්කියේ පොළොව යට තියෙන්නේ මේ භූගත නගරයේ විතරක් නෙමෙයි. මේ භූගත නගරයේ සතපොන් ගණනාවක් දිග උමම් මාර්ග වලින් තවත් භූගත නගර වලට සම්බන්ධ වෙනවා කියලා කියනවා. දැනට කිහිපයක් සොයාගත්තත් භූගත නගර 200කට වඩා පවතිනවා කියලා සොයාගෙන තිබෙනවා. සමහර විට වැඩි කාලයක් යන්නට මත්තෙන් අපි දන්නා ලෝක ඉතිහාසයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්නට ඉඩ තිබෙනවා.